Social Club YouTube නාලිකාවට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් අපි හිතුවා ඔයාලට සංඥා භාෂාවෙන් ලංකාවේ ප්‍රධාන නගර කීපයක් කියන්නේ කොහොමද කියලා දෙන්න. ඉස්සෙල්ලාම අපි බලමු කෑගල්ල කියලා කියන්නේ කොහොමද කියලා. ඔයාලගේ හුරුවත අරගෙන හුරුවතේ දබර ගිල්ලෙන් මෙන්න මේ විදිහට කොක්කක් වගේ හදාගෙන අන්න ඒක තමන්ගේ උගුරේ මෙහෙම තියලා ඉස්සරහට අදින්න. කෑගල්ල. මේක තමයි කෑගල්ල කියන්නේ අපි භාවිතා කරන සංඥාව. ඊළඟට බලමු අපි මාතලේ කියන්නේ කොහොමද කියලා. තමන්ගේ හුරුවතේ දබර ගිල්ල අරගෙන මෙහෙම නළලෙන් තිබ්බා. ඊට පස්සේ ඉංග්‍රීසි හොඩියේ M අකුර පෙන්වනවා. මාතලේ පෙන්වන්නේ මෙන්න මෙහෙම. ඊළඟට බලමු අම්පාර කොහොමද පෙන්වන්නේ කියලා. ඔයාලා දන්නවා ඉංග්‍රීසි හොඩියේ A අකුරයි M අකුරයි කොහොමද පෙන්වන්නේ කියලා. අන්න ඒ විදිහට ඉස්සලාම A අකුර පෙන්නුවා, M අකුර පෙන්නුවා, පාර. අම්පාර. සංඥාව හැදලා තියෙන්නේ එහෙම. ඊළඟට බලමු අපි නුවරඑළිය පෙන්වන්නේ කොහොමද කියලා. තමන්ගේ හුරුවතේ දබර ගිල්ලයි මැද ගිල්ලයි මෙහෙම අරගෙන ඒක අපි අපේ නහයි මෙන්න මෙහෙම තියලා මෙහෙම තිබ්බා සීතල පෙන්නවා. සීතල නුවර එළිය පෙන්වන්නේ එහෙම. ඊළඟට අපි බලමු ඒත් එක්කම බදුල්ල කොහොමද පෙන්වන්නේ කියලා. ඔයාලා දන්නවා ඉංග්‍රීසි හොඩියේ B අකුරයි D අකුරයි පෙන්වන විදිය. අනේ B අකුරයි D අකුරයි අරගෙන තමයි අපි බදුල්ල කියන සංඥාව පෙන්වන්නේ. එහෙනම් අපි බලමු කොහොමද කියලා. B මෙහෙම හරි නැත්තම් මෙහෙමත් පෙන්වන්න පුළුවන් B නැත්තම් මෙහෙමත් පෙන්වන්න. B D මෙන්න මේ දෙකෙන් තමයි බදුල්ල කියලා පෙන්වන්නේ. ඒත් එක්කම අපි බලමු මොනරාගල කොහොමද පෙන්වන්නේ කියලා. සංඥා භාෂාවෙන් මොනරාව අපි පෙන්වන්නේ මෙන්න මේ විදිහට. එහෙනම් මොනරාගල. හරි. එහෙනම් මේ නගර ටික ඔයාලා හොඳට ඉගෙන ගන්න. තවත් දවසක මේ වගේම අපි තවත් නගර ටිකක් ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙමින් අදට සමු ගන්නවා. ඔයාලා සියලුම දෙනාට ආයුබෝවන්.